Hi everyone, good morning and welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට? මං හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා. මේ තියෙන්නේ ළමයි මගේ අලුත් උණු කිචන් එක. මගේ හැබෑ උණු ලස්සන හීනයක්. එතකොට මේ තියෙන්නේ මගේ මේ කිචන් එක කලින් තිබුණු විදිහ. බලන්නකො කොහොමද වෙනස කියලා. මගේ මේ හීන හැබෑ කරලා දුන්නේ පුංචි මැජික් බොක්ස් එකක්. හරි, දැන් අපි කතා කරමුකෝ මං ඒ කියපු මැජික් බොක්ස් එක ගැන එහෙනම්. මම නම් පුංචි කාලේ ඉඳලම සල්ලි ඉතුරු කරන්න, එකතු කරන්න ගොඩාක් ආස කෙනෙක්. ඒක මං හරි ආසාවෙන් කරපු දෙයක්. හැබැයි මම මේ කියපු මැජික් බොක්ස් එක මගේ ඒ ආසාවයි පුරුද්දයි දෙකම දෙගුණ තෙගුණ කරා. මේ බොක්ස් එකේ කොටු එකකින් එක කපනකොට මාර සතුටක් තමයි හිතට දැනෙන්නේ. සතියක් විතර යද්දී මේ කොටු එකකින් එක කපලා ඉවර වෙනකන් ඉවසිල්ලක් නැති වෙනවා ළමයි. හරියට අපි ගේම් එකක් ප්ලේ කරනවා වගේ. මේ විදිහට අපි අපිටම මනි චැලෙන්ජ් එකක් දීලා සල්ලි ඉතුරු කරද්දී අපිට සල්ලි ඉතුරු කරන එක හරිම ඉන්ටරෙස්ටිං වැඩක් වෙනවා. අපිට ඕනම දෙයක් ආසාවෙන් කරනකොට ඒ වැඩේ සාර්ථක වෙන්න තියෙන chance එක කොහොමත් වැඩිනේ. අනේ මමත් සල්ලි ඉතුරු කරන්න ආසයි. ඒත් කොහෙද අනේවට සල්ලි තියෙන්නේ? හම්බ කරන ගාන ජීවත් වෙන්නත් මදිනේ. ඔන්න ඕක තමයි අද කාලේ වෙද්දී හැමෝම කියන කතාව. කතාව නම් ඇත්ත තමයි. අද තියෙන ආර්ථිකෙත් එක්ක ඉතුරු කරනවා කියන එක නම් ටිකක් විතර අමාරු වැඩක්. හැබැයි උත්සාහ කළොත් නම් බැරි වෙන්නේ නැහැ. කොච්චර සල්ලි ඉතුරු කරනවා කියලා හිතාගත්තත් මොකක්ම හරි දෙයක් ඇවිල්ලා ඔක්කොම සල්ලි ටික නාස්ති වෙලා යනවනේ. මුලින්ම අපි වෙනස් කරන්න ඕනේ ඔන්න ඔය කියන මයින්ඩ් සෙට් එක. ඒ වගේම තමයි ප්‍රධානම දේ තමයි ඔයා ලැබෙන විදිහට ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ. අනිත් අය කරන දේ කරන්න ගිහිල්ලා අමාරුවේ වැටෙන්න නම් එපා. හරිද? අදම ඔයාටම කියලා මනි චැලෙන්ජ් එකක් පටන් අරන් සල්ලි ඉතුරු කරන්න පටන් ගන්නකෝ. හැබැයි ඔයාගේ අතේ අද තියෙන චූටිම ගාණක් වෙන්න පුළුවන්. ඒකට කමක් නැහැ. ඒකෙන් පටන් ගන්නකෝ. අතේ තියෙන පුංචි මුදලින් හරි අදම ඉතුරු කරන්න පටන් ගන්න. අන්නේ මුදල ගොඩාක් පුංචි වුණාට ඔයාගේ ජීවිතයට එකතු කරගන්නේ ගොඩක් වටින හොඳ පුරුද්දක්. ටික කාලයක් යද්දී සල්ලි ඉතුරු කරන එක ඔයාට පුරුද්දක් වෙන්න පටන් ගන්නවා. මේකට ඕන වෙන්නේ පරණ කාඩ්බෝඩ් පෙට්ටියකුයි මොකක්ම හරි කොලයකුයි විතරයි. මම නම් ගත්තේ කලින් මාසෙක කැලෙන්ඩර් කොලයක්. ඔයාලා දන්නවද පොඩි වැඩක්? මේ මැජික් බොක්ස් එක මම මේ හදන්නේ 4 වෙනි සැරේට. 3 සැරයක්ම මේ මැජික් බොක්ස් එක මගේ හිතේ තිබුණු ලස්සන හීන හැබෑ කරලා දුන්නා. ඉතින් මේක ඇත්තටම සාර්ථක ක්‍රමයක් කියලා හිතුණු නිසා තමයි මම ආයෙම මේ විදිහට මේ මනි චැලෙන්ජ් එක පටන් ගන්නෙ. ඔයාලට වැඩි දෙයක් කරන්න නැහැ. කරන්න තියෙන්නේ චූටි වැඩක්. මම කිව්වා වගේ මොකක් හරි පරණ කාඩ්බෝඩ් පෙට්ටියක් අරගෙන මොකක් හරි කොලයකුත් අරගෙන ඊට පස්සේ ඒ බොක්ස් එක පොඩි සිදුරක් විදලා ඒ කියන්නේ කැටයක් විදිහට අපිට සල්ලි දාන්න පුළුවන් වෙන විදිහ තියෙන්නේ. අන්න ඒ විදිහට පොඩි සිදුරක් විදලා ඊට පස්සේ ඔයාට තියෙන ඔයා ගත්ත කොලෙන් බොක්ස් එක හොඳට කවර් කරගන්න එක. සම්පූර්ණයෙන්ම හොඳට බොක්ස් එක කවර් කරගන්න. මට අද මගේ ගම් බෝතලේ ඉවර වෙලා තිබ්බ නිසා මම අද ඩබල් ටේප් එකක් අරන් තමයි වැඩේ කරගත්තේ. මොන විදිහට හරි බොක්ස් එක සම්පූර්ණයෙන්ම හොඳටම කවර් කරගන්න ඕනේ. ඒක තමයි පළවෙනි ස්ටෙප් එක. හරිද? ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලා සිදුරු කරපු තැන තියෙනවනේ. අන්න එතන මතක තියාගන්න. හරිද? අන්න ඒ විදිහට මම මේ පෙන්නන විදිහට කතුරක් අරගෙන ඒ සිදුරු කරපු තැන මෙන්න මේ විදිහට උඩ කොලේ විතරයි එතකොට අපිට සිදුරු කරන්න තියෙන අපි බොක්ස් එක හදලා ගත්ත නිසා. ඔන්න ඔය විදිහට කොලේ සිදුරු කරලා සල්ලි දාන්න පුළුවන් විදිහට සිදුරක් හදා ගන්න. දැන් මම මේ කරන්න හදන්නේ අපි බොක්ස් එකට සල්ලි දාන එක පොඩි chart එකක් ගහගෙන ඒකේ විදිහට තමයි කරන්නේ. අන්න ඒකට කොටු ටික ගහගන්න එක තමයි මම දැන් මේ කරන්නේ. මම ඔයාලට කියලා දෙන්නම් මේකට සල්ලි දාන්න අපි හදාගන්න chart එක කොයි විදිහටද හදාගන්නේ කියලා.
මම නම් මේක දවස් 75ක චැලෙන්ජ් එකක් විදිහට තමයි පටන් ගන්නෙ. ඔයාලගේ ආදායමයි වියදමයි අනුව ඔයාලා මේ චැලෙන්ජ් එකට යන දවස් ගාන ඔයාලා කැමති විදිහට තීරණය කරගන්න පුළුවන්. මම මේ චැලෙන්ජ් එක කරන්නේ සාමාන්‍යයෙන් කොටු 75ක් ගහලා දවස් 75ක් ඇතුළත මේක පුරවන විදිහට. මම ඔයාලට කිව්වනේ මං කලින් මේක 3 පාරක් කරා කියලා. ඒ 3 පාරෙන් දෙසරයක්ම මම හරියට දවස් 75න් මේක පුරවල ඉවර කරා. හැබැයි එක සැරයක් නම් ඇත්තම කිව්වොත් මට බැරි වුණා. ඊට වඩා දවස් ගාණක් මට ඒ සැරේ නම් ගියා. ඉතින් ඒක ඔයාලගේ ආදායමයි වියදමයි එක්ක ඔයාලා තීරණය කරන්න ඕනේ. මේක පුරවන්න ඔයාලා කොච්චර කාලයක් ගන්නවද කියන එක. කොහොම හරි ඔයාලා මේ වැඩේ පුළුවන් නම් අදම පටන් ගන්න try කරන්න. මම ඔයාලට කියන්නම් මේකට කොහොමද අපි මේ සල්ලි දානේ ගණන් ටික හදාගන්නේ කියලා. අපි මේ කොටු 75 පුරවන්නේ මෙන්න මේ විදිහට. 20න් 4යි, 40න් 4යි, 50න් 4යි, 60න් 4යි, 80න් 4යි, 100න් 5යි, 500න් 5යි, 1000න් 5යි, 2000න් 10යි, 2300න් 10යි, 2400න් 10යි, 2500න් 10යි. ඔන්න ඔය විදිහට තමයි මේ කොටු ටික කොටු 75 පුරව ගන්න තියෙන්නේ. ඔයාලා මේ කොටු 75ම පුරවලා ඉවර වුණාම ඒ කියන්නේ කොටු 75ෙම තියෙන කොටු ටික කපලා සල්ලි දාලා ඉවර වෙද්දි ඔයාලට රුපියල් 1,01,000ක් ඒ කියන්නේ රුපියල් ලක්ෂයක් ඔයාලට මේ කොටු ටික ඔක්කොම කපලා ඉවර වෙනකොට එකතු කරලා තියාගන්න පුළුවන්. දැන් ඉතින් ඔයාලා මට බනින්න එපානේ ඔය කියන විදිහට දවසට 2000 2500 එකතු කරන්න පුළුවන්ද කියලා. අන්න ඒ නිසා තමයි මේකේ අපිට ලේසියෙන් ඉතුරු කරන්න පුළුවන් ගණන් වගේම ටිකක් අමාරු ගානොත් තියෙනවා. හැබැයි ඔයාලට මෙන්න මේ විදිහට කරන්න පුළුවන්. දැන් හිතන්නකෝ ඔයාලගේ සැලරි ඉන්කම් එන දවස් තියෙනවනේ. අන්න ඒ වගේ දවසකට රුපියල් 2500, 2400, 2300 වගේ කොටු ටිකක් කොටුවක් හෝ දෙකක් හෝ ඔයාලා ඉතුරු කරන ගාන අනුව කපන්න පුළුවන්. එතකොට ඔයාලගේ අතේ පොඩි ගාණක් තියෙන දවසට රුපියල් 20ක් 40ක් රුපියල් 100ක් ඔන්න ඔය වගේ පොඩි ගාණක් දාලා ඒ කොටුවක් කපන්න පුළුවන්. ඉතින් ඒක ඔයාලා තමයි තීරණය කරන්න ඕනේ ඔයාලා අතේ තියෙන ගාණත් එක්ක ඔයාලා කීයක් මේ කැටේට කොහොමද දාන්නේ කියලා. ඉතින් ඔයාලා එක දිගටම මේක කරොත් දවස් 75ක් ඇතුළත රුපියල් ලක්ෂයක් එකතු කරගන්න පුළුවන්. ඊට වඩා කාලයක් ගත්තොත් ඒක ඔයාලා ඉතින් අර මං කලින් කිව්වා වගේ ආදායම වියදම අනුව බැලන්ස් කරලා කරගන්න ඕනේ දෙයක්. ඔයාලට මොකක් හරි ටාගට් එකක් තියෙනවා නම් ඒ කියන්නේ මම මගේ කුස්සිය හදාගන්න එක වගේ අන්න ඒ වගේ මොකක් හරි ටාගට් එකක් ඔයාලා ආසාවෙන් ඉන්න හීනයක් අන්න ඒ වගේ දෙයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මෙන්න මේ ක්‍රමේ try කරලා බලන්න. ඇත්තට මේක ගොඩාක් සාර්ථකයි. එහෙනම් ළමයි මං අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම හීන හැබෑ වෙන වාසනාවන්ත ලස්සන සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම බුදු සරණයි. බයි.